හරි. මේ වීඩියෝ එක දැන් ටික දවසකට කලින් ඉඳන් කරන්න කියලා හිතාගෙන හිටපු වීඩියෝ එකක්. නමුත් මේක චුට්ටක් කල් දාලා තිබ්බේ යම්කිසි හේතුවක් මත. කතා කරන්න හදන්නේ මේ පාර A-level exam එක සම්බන්ධයෙන් තියෙන A-level exam එකේ දින සම්බන්ධයෙන් දින වකවානු සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන ගැටලුව ගැන. දැන් මේකෙදි ප්‍රධාන වශයෙන් අපි ටියුෂන් ගුරු විදිහට අපි මේක ගැන කතා කරන්න යනකොට අපිට සමාජයෙන් එල්ල වෙන ප්‍රධානම චෝදනාව තමයි මුන්ට මේ සිලබස් එක කවර් කරගන්න බැරි වෙලා. ඒකින්ද මේ අවසාන වෙලාවේදී කෑ ගහලා ආණ්ඩුවෙන් මේක ප්‍රෙෂර් කරලා ආණ්ඩුවට ප්‍රෙෂර් කරලා ආණ්ඩුවට විරෝධයක් ගෙනල්ලා වෙනත් අරමුණු ඉෂ්ට කරගන්න අපිට වැඩිපුර සල්ලි කීයක් හරි හොයාගන්න A-level exam එක කල් දාගන්න කතා කරනවා කියන චෝදනාව තමයි ඉස්සල්ලාම ටියුෂන් ගුරුවරයෙක් සමාජයෙන් සමහරවිට එන්නේ. ඒතර ඕකෙදී ඒක නිසාම තමයි මේ වීඩියෝ එක දාන්න චුට්ටක් කල් ගත්තේ. මේ මගේ පැත්තෙන් මගේ වගකීම් මගේ යුතුයකම ඉෂ්ට කරලා 2026 මේ පාර එක්සෑම් ලියන ළමයින්ට තියර් ළමයින්ට රිවිෂන් ළමයින්ට සියලුම දෙනාට සිලබස් එක ඊයෙන් ඉවර කරලා තමයි අද මේ වීඩියෝ එක කරන්න හිතුවේ. හරිද? එතකොට සාමාන්‍යයෙන් මේ ප්‍රධානම දේ දැන් A level exam එක මේ අවුරුද්දේ අගෝස්තු තියෙනවා කියලා ගිය අවුරුද්දෙම කිව්වා. ඒක හරි දැන් අපි මේක ගැන කතා කරනකොට ඔය අධ්‍යාපන බලධාරීන් එක කතා කරනකොට එයාලා නිදහස්ට කාරණේ විදිහට කෙලින්ම කියන්නේ අපි ගිය අවුරුද්දේ මේ එක්සෑම් එක තියෙනවා කියලා කිව්වා අගෝස්තු මාසේ. ඒක නිසා සූදානම් වෙන්න කාලය ඇති කියලා. හරි. එතකොට ඒ කාලෙම අපි ඒක ගැන අවධානය යොමු කරලා මම විශේෂයෙන්ම මගේ පැත්තෙන් අර අපි දැන් සාමාන්‍යයෙන් අවුරුද්දකට සැරයක් ඔය පොඩි ඉවෙන්ට්ස් මොනවා හරි කරනවා. අපි අවුරුද්දකට ක්‍රිකට් මැච් එකක් ගහනවා. ඒ වගේ දේවල් ටිකක් කරනවා. මේ අවුරුද්දේ සියලුම දේවල් කැන්සල් කරලා අපි පෙබරවාරි මාස වගේ වෙනකොට අපි මාර්තු මාස වගේ වෙනකොට වැඩිපුර ක්ලාසස් එකක් දෙකකුත් සාමාන්‍යයෙන් දාලා මාසෙකට සිලබස් එක ඉවර කරන තැනට ළමයි එක්ක කතා වෙලා ඉක්මනට ඉවර කරගත්තා. ඉතින් ගුරුවරයාගේ වගකීම දැන් ගිය අවුරුද්දේ ඒක කිව්ව නිසා මේ අවුරුද්දේ මේ කාලේ වෙනකොට සිලබස් එක ඉවර කරන්න මහන්සි වෙන එක ගුරුවරයාගේ වගකීම කියලා අපිට කියන්න පුළුවන්. මගේ පැත්තෙන් ගත්තොත් පෞද්ගලිකව මං ඒ වගකීම ඉෂ්ට කරලා ඉවරයි. දැන් එතකොට මේ අතීත කාල දේවල් වැඩක් නැහැ කියමුකෝ. දැන් ඒ වෙලාවේ කවුරු හරි කෙනෙක් මේක අහලා ඒ වෙලාවේ සිලබස් එක ඉවර කරගන්න ප්ලෑන් කරගන්න නැතුව දැන් අවසාන වෙනකන් ඇවිල්ලා මේ වෙද්දි සමහරවල්ලාට සිලබස් ඉවර කරගන්න කල්මදි වෙලා තියෙන්නත් පුළුවන්. සමහරවල්ලාට මම කෙමෙස්ට්‍රි සිලබස් එක ඉවර කරලා දුන්නත් මගේ ළමයින්ටම ක්ලාසස් යන ළමයින්ටම අනික් සබ්ජෙක්ට් දෙකේ සිලබස් මේ වෙද්දි කවර් වෙලා නොතිබෙන්නත් පුළුවන්. අනික් සබ්ජෙක්ට් දෙකේ සිලබස් ඔක්කොම කවර් වෙලා මේ වෙද්දි මගෙනුත් කෙමෙස්ට්‍රි සිලබස් එක කවර් කරගෙන එක්සෑම් එක ලියන්න රෙඩි වෙලා ඉන්න ළමයි සෙට් එකකුත් ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි මේ ඔක්කොටම පොදුවේ බලපාන එක්තරා අසාධාරණයක් තියෙනවා. ඒ කියන්නේ දැන් A level exam එක අපේ ඉතිහාසය ගත්තොත් එම අපි ඈත කාලේ අපි A level ඉන කාලේ ගත්තොත් එම සාමාන්‍ය පොදු සම්ප්‍රදාය තමයි දෙසැම්බර් මාසේ O level exam එක තියෙනවා. ජනවාරි මාසේ ටියුෂන් ක්ලාසස් ටික පටන් ගන්නවා. මාර්තු අග අප්‍රේල් මුල වගේ වෙනකොට O level results රිලීස් වෙනවා. එතනින් පස්සේ මැයි මාසේ ඉස්කෝලේ පටන් ගන්නවා. ඕක තමයි සාමාන්‍ය කාලසටහන. එතකොට මැයි මාසේ ඉස්කෝලේ පටන් ගත්තාම ඊට අවුරුදු දෙකකට පස්සේ අගෝස්තු මාසේ එක්සෑම් එක තියෙනවා. එතකොට එතනදී ඉස්කෝලේ ගිය කාල සීමාව සම්පූර්ණයෙන් බැලුවොත් එimhe ඉස්කෝලේ ගිය කාල සීමාව වෙන්නේ සම්පූර්ණයෙන්ම අවුරුදු 2යි මාස 2ක වගේ කාලයක්. ඒ කියන්නේ මාස 26ක 27ක වගේ කාලයක් ඉස්කෝලේ කාලෙත් එක්ක බැලුවොත් ඉස්කෝලේ පටන් ගත්ත දවස් ඉඳන් A level exam එකට ළමයින්ට සාමාන්‍යයෙන් තිබ්බා. ටියුෂන් ක්ලාසස් පටන් ගත්ත කාලෙත් එක්ක බැලුවොත් සාමාන්‍යයෙන් අවුරුදු 2යි මාස 7ක වගේ කාලයක් A level exam එකට ළමයින්ට තිබ්බා. දැන් ওই ටයිම් ටේබල් ඔක්කොම අවුල්ුනේ මේ ආණ්ඩුවක වැරද්දකින්වත් ළමයින්ගේ වැරද්දකින්වත් කලින් ආණ්ඩුව කරපු අයගේ අවුලකින්වත් මොකකින්වත් නෙමෙයිනේ අපි හැමෝම දන්නවා ඔක අවුල්ුනේ කොවිඩ් කේස් එකත් එක්ක. ඒතර එතනදී එකපාරටම A level exam එක කල් ගියා ඔක්තෝබර් මාසේ 2020 දී. එතනින් පස්සේ 2021 එක්සෑම් එක 2022 පෙබරවාරි විතර තිබ්බේ. 22 එක්සෑම් එක 23 ජනවාරි වල විතර තිබ්බ මට මතක විදියට. 23 එක්සෑම් එකත් ඊට පස්සේ අවසාන කාලෙදී දෙසැම්බර් වල විතර කල් ගියා. ඔය 24 එක්සෑම් එකත් ඔහොම චුට්ටක් කල් ගිහලා 25 එක්සෑම් එක ගිය අවුරුද්දේ අවසානට නොවැම්බර් 10 වෙනිදාට එක්සෑම් එක පටන් ගන්න දවස ගෙනාවා. නමුත් අවසානට ආයෙත් අර පොඩි විත්වගේස් එකත් එක්ක චුට්ටක් කල් ගියා. නමුත් නොවැම්බර් 10 එක්සෑම් එක පටන් ගත්තා. එතකොට පහුගිය කාල සීමාව පුරාම බැලුවහම සාමාන්‍යයෙන් වෙනදාට ළමයෙක්ට A level සිලබස් එක කවර් කරගන්න හම්බෙන කාලය අවුරුදු 2යි මාස 7ක් ටියුෂන් වලින් සහ අවුරුදු 2යි මාස 2ක් ඉස්කෝලේ. හරිද? මෙන්න මේ කාල සීමාව ලැබෙනවනේ. 2026 ළමයින්ට මොකද උනේ? 2026 ළමයින්ට සිද්ධ වෙලා තියෙන්නේ 2024 මැයි මැද වගේ තමයි ඒගොල්ලන්ගේ O level exam එක ඉවරුනේ. හරිද? මැයි අග වගේ වෙනකොට තමයි O level exam එක ඉවරුනේ. ඒතකොට මැයි අග වගේ වෙනකොට අපි ටියුෂන් ක්ලාසස් පටන් ගත්තා. අපි ජූනි පළවෙනි සතියේ තමයි අත්තම හරියට ටියුෂන් ක්ලාසස් ස්ටාර්ට් උනේ. මට මතක විදියට. එතකොට එතන ඉඳන් මෙතෙන්ට කාලය බැලුවොත් හරියටම තියෙන්නේ අවුරුදු 2යි මාස 2යි තියෙන්නේ. අවුරුදු 2යි මාස 2යි තියෙන්නේ. එතකොට ඉස්කෝලේ ගිහිල්ලා ළමයට සිලබස් එක කවර් කරත් ඉස්සර අවුරුදු 2යි මාස 3ක් හම්බෙච්ච කාලේ දැන් මේ වෙනකොට ටියුෂන් වලින්ම සිලබස් එක කවර් කරන්න ගියත් අවුරුදු 2යි මාස 2ක් තියෙන්නේ. ඉස්කෝලේ පටන් ගත්තේ ඔක්තෝබර් මාසෙ විතර. ඒතර ඒගොල්ලන්ට අර නිදහස්ට කාරණයක් විදිහට කියනවා O level ඉවර වෙච්ච ගමන්ම ඉස්කෝලේ පටන් ගත්තා ඉස්කෝල වලට ගත්තා. නමුත් ඒ ක්‍රියාවලිය ඇත්තටම අසාර්ථකයිනේ. එහෙම අසාර්ථක නැත්නම් සාර්ථකයි නම් 2027යි 28යි අවුරුදු දෙකටත් ඒ කියන්නේ 2027 සහ 28 ඒ කියන්නේ පිළිවෙලින් 2025 සහ 26 O level ලිව්ව බැච් දෙකටත් ඒක කරන්න එපා. ඒක කරන්නේ නැහැ කියලා කියන්නේ පැහැදිලිවම ඔයගොල්ලෝ එතන අසාර්ථකත්වයක් ඔයාලා දකිනවා. අධ්‍යාපන බලධාරීන් මේක දකිනවා. ඒක නිසා තමයි ඒක පටන් ගත්තේ නැත්තේ. එතකොට
අර ඉගෙනුම් ක්‍රියාවලිය ළඟම තියෙන ඉස්කෝලේ ළමයි වරන් වෙලා ඒගොල්ලන්ට හරියම අවබෝධයක් නැහැ මොකද්ද කරන්නේ සබ්ජෙක්ට් එක තෝරගන්න O level results නැහැ යන ඉස්කෝලේ දන්නේ නැහැ හරියට ඒක අර නිකන් කොහෙටවත් නැතුව කරකවල අතෑරලා දැම්මා වගේ වැඩ නුනේ හරි එහෙමත් සිලබස් එක කවර් කරා කියන්න ඒත් අවුරුදු 2යි මාස 2 කාලයනේ තියෙන්නේ එතකොට ඔක්තෝබර් මාසේ ඉඳන් හරියට අපි ටර්ම් එක හදලා බැලුවොත් එහෙම මේගොල්ලන්ට සාමාන්‍යයෙන් කාල සීමාව පැහැදිලිව මාස ගානක ලොකු අඩුවීමක් තියෙනවනේ එතකොට මේකෙදි දැන් මෙහෙමයි කියලා හැමදාම ඒ level exam එක කල් දාන්න දෙන්න. ඒතර ගැටලුවක් තියෙනවනේ. ඒ කියන්නේ හැමදාම කොයිඩ් අර පටන් ගත්ත කාලේ ඉඳන් exam එක මාස 3-4කින් පස්සට ගිහිල්ලා එහෙම කරන්න ගියොත් කවදාවත් අපිට අධ්‍යාපනය පැත්තෙන් ගත්තොත් අපි විභාග කාල සරහන යථා තත්ත්වයට ගේන්න බෑනේ. එතනත් ගැටලුවක් තියෙනවා. ඒතර අධ්‍යාපන බලධාරීන් මේක විභාග කාල සරහන යථා තත්ත්වයට ගේන්න කරන උත්සාහයට අපි අනිවාර්යයෙන්ම ගරු කරන්න ඕනේ. ඒක අනිවාර්යයෙන්ම. ඒතකොට හැබැයි ගැටලුව තියෙන්නේ දැන් අධ්‍යාපන බලධාරීන් මේ කාල සරහන එකපාරටම යථා තත්ත්වයට ගේන්න හදන්න එක අවුරුද්දක බැච් එක මාස 3ක කාලේ සම්පූර්ණයෙන් කපලා දාලා ඒක යථා තත්ත්වයට ගෙනල්ලා හරියන්නේ නැහැ. අපි දැන් ගිය අවුරුද්ද එක්සෑම් එක නොවැම්බර් තිබ්බනම් අඩුම වශයෙන් මේ පාර එක්සෑම් එක ඔක්තෝබර් නෙමෙයි. අපි හිතමුකෝ මේ වැඩි කාලයක් නෙමෙයි මේ ඉල්ලන්නේ. අඩුම තරමේ සැප්තැම්බර් 10 වෙනිදාටවත් ටයිම් ටේබල් එක ගෙනල්ලා තිබ්බනම් මාස දෙකක කාලයක් අඩු කරලා එකපාරටම තව මේ තියෙන කාලේට මාසෙක කාලයක් වැඩියෙන් දීලා ළමයින්ට පොඩි නිදහසක් තියෙනව නැත්ත කතාව. ඒක නිසා අර මේක අපි මේ බොහොම අර මේ මස් රාත්වලම ඉල්ලන එකක් නෙමෙයි කරන්නේ. හරිද? ඒ කියන්නේ එහෙම කරන්න ගියොත් මේ පාරත් එක්සෑම් එක නොවැම්බර් වලට කල් දාන්න කියනවා. 27 ළමයිනුත් කියයි අපිට එක්සෑම් එක නොවැම්බර් 30ට කල් දාලා දෙන්න කියලා. ඔහොම ගියොත් අවුරුදු ගානක් තිස්සේ කවදාවත් අපිට අර ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් යටතේ මේ කාලසටහන් නියමිත කාලෙට ගේන්න බෑනේ. ඒතර මස් රාත්වලම ඉල්ලන එක නෙමෙයි මේ කරන්නේ. පැහැදිලිවම ගත්තොත් මගේ පැත්තෙන් මගේ සිලබස් එක මම ඉවරයි. හරිද? සහ මම දැක්ක මේ පහුගිය කාලේ ටියුෂන් ගුරුවරුන්ට මේ වැඩිපුර කීයක් හරි හොයාගන්න පන්ති කරන්න එහෙම එකක් නෑ. එක බැච් එකක් කරනකොට අපිට තව බැච් එකක් එනවා. එක බැච් එකක් කරනකොට තව බැච් එකක් එනවා. මේ බැච් එකට එක්සෑම් එක හෙට තිබ්බොත් එහෙම ලබන මාස රිවිෂන් එක පටන් ගන්නවා ඊළඟ අවුරුද්දට. මේ බැච් එකට එක්සෑම් එක තියෙන්නේ නොවැම්බර් නම් අපි නොවැම්බර් මාසෙ නිකන් මේ බැච් එක කරලා දෙසැම්බර් මාසෙ රිවිෂන් එක පටන් ගන්නවා. ඉතින් මේ වගේ සරල දෙයක් තේරුම් ගන්න මොලේ පරිමාණයක් නැත්නම් ඇත්තටම අඩුම තරමේ මේ කාලසටහන් ගැන කතා කරන්න එපා. ඒ කියන්නේ මේ ඒ වගේ දෙයක් තේරුම් ගැනීමවත් හැකියාවක් නැත්නම් මේවා විවේචනය කරන මිනිස්සුන්ට මේ ජාතික අධ්‍යාපනයක් ගැන මේ විභාග කාලසටහනක් ගැන ඒ ලෙවල් ළමයිගේ මානසිකත්වයක් ගැන කොහොමද තේරුම් ගැනීම හැකියාවක් නැහැ. ඒක නිසා ඒවා ගැන කතා කරන්න එපා තේරුමක් නැහැ. එතකොට මේකෙදි මේ මම දැක්කද අද නිවුස් එකක් දැක්කා. අගෝස්තු 7 වෙනකන් ඉස්කෝලේ තියන්න අගෝස්තු 10 ඒ ලෙවල් එක්සෑම් එක තියෙනවා. එතකොට අගෝස්තු 10 වෙනකන් ඒ ලෙවල් එක්සෑම් එක තියෙනවා. අගෝස්තු 10 ඒ ලෙවල් එක්සෑම් එක පටන් ගන්නවා. අගෝස්තු 7 වෙනකන් ඉස්කෝලේ තියලා වැඩි වෙලාවක් හරි දාලා සිලබස් එක කවර් කරලා මේක ඉවර කරන්න කියලා කියනවා අධ්‍යාපන බලධාරීන්. එතකොට අපි දන්නවා අපේ අධ්‍යාපනය සම්බන්ධව භාරදූර්ය මේ වගකීමක් දරන්නේ අපේ අග්‍රාමාත්‍යවරිය. එතකොට මේක පැහැදිලිවම ආණ්ඩුව සම්බන්ධ කරන විවේචනයක්වත් කිසිම දෙයක් නෙමෙයි. පන්තියෙන් ළමයි දන්නවා දැන් අවුරුදු 3-4ක වෙලේ අවුරුදු 5ක වගේ වෙලේ ඉඳන් මම පන්තියේ දේශපාලනය සම්බන්ධව කිසිම වචනක දෙයක් කතා කරන්නේ මම මගේ පුද්ගලික අවකාශය තුළ මගේ පෞද්ගලික සමාජ මාධ්‍ය තුළ සමහර දේශපාලන සිදුවීම් ගැන කතා කරලා දෙනවා. නමුත් ළමයි ඉස්සරහා දේශපාලනය කතා කරන්නේ හැබැයි මේක ළමයි ඉස්සරහා කතා කරන දේශපාලනයක්වත් මේ ආණ්ඩුව විවේචනය කිරීමත් එහෙම දෙයක් නෙමෙයි. මේක මගේ වෘත්තියේ මගේ ශාස්ත්‍රයේ මගේ වෘත්තිය ඇතුලේ මම උගන්නන හැමදාම දින්දා හැම්මෙන් ළමයි මුහුණ දෙන ප්‍රශ්නයක්. ඒ කියන්නේ මේක ගැන කතා කිරීමේ පාරිශුද්ධ අයිතියක් මට තියෙනවා. හරිද? ඒක නිසා අපි පොඩ්ඩක් බලමු දැන් අද නිවුස් එකක් ආවනේ මේ අගෝස්තු 7 වෙනකන් එක්සෑම් එක අගෝස්තු 7 වෙනකන් ඉස්කෝල තියලා හවස් වෙනකන් හරි කරලා වැඩි වෙලාවක් දාලා සිලබස් එක කවර් කරන්න එක්සෑම් එක නියමිත වෙලාවටම තියනවා කියලා නිවුස් එකක් අදාවා. බලමු දැන් අපි මේ අපේ අග්‍රාමාත්‍යවරිය දැන් වසර කිහිපයකට කලින් පාර්ලිමේන්තුවේ ඉන්නකොට විපක්ෂයේ ඉන්නකොට උසස් පෙළ විභාගයේ අර කාලසටහන් නියමිත දිනේට ගේන්න ඒ කාලෙත් අර ඒ ලෙවල් එක්සෑම් එක කල් දාලත් කල් ගිහිල්ලත් එක්සෑම් එක තියන්න යනකොට පොඩි අදහස් වගේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරනවා විනාඩි එකහමාරක විතර පොඩි ක්ලිප් එකක් තියෙනවා. ඒක චුට්ටක් බලලා ඉන්නකො. වෙලාවට පවත්වීම විතරක් නෙවෙයි අධ්‍යාපනයේ වගකීම විය යුත්තේ. මෙවැනි අර්බුදකාරී තත්ත්වයක් තුළ ඒ දරුවන්ගේ මානසික පීඩනයත් ඔවුන් විඳපු දේ පිළිබඳවත් යම්කිසි සංවේදී භාවයක් තියෙන්න ඕනේ. එතකොට විභාග දින නියම කිරීම විතරක් නෙවෙයි. විභාගයේ අන්තර්ගතය පුළුවන් ද අපිට අත වශයෙන්ම මේ සිද්ධ වෙච්ච කාලය තුළ ඇති වෙලා තියෙන ඒ ලර්නිංగ్ ලොස් එකත් එක්ක අපිට ඒ පරිදිම තියාගන්න පුළුවන්. ඔබ දන්නවා මේ ළඟදීත් යුනිසෙෆ් වාර්තාවක් තුලින් ඉදිරිපත් කරා 3 වෙනි වසරේ දරුවන්ගේ ඉගෙනුම් නැතිවීම 100% ඉතාමත්ම ඉහළ මට්ටමක තියෙනවා. ඒ 3 වෙනි වසරේ. හැබැයි ඒක අනිත් දරුවන්ටත් එසේම බලපාන්නේ නැති. අපි ඒ තොරතුරුවත් දන්නේ. ඉතින් එවැනි තත්වයක් තුළ නිකන් විභාග තියෙන එක විතරක් නෙවෙයි.
ඒ දරුවන්ගේ මුණ දුන්න ප්‍රශ්න ඒ මුණ දුන්න ආතතියටත් යම්කිසි විදියකට ඒ ආතතියට වැඩි වෙන විදියට අපි විභාග ක්‍රම තියෙන එකත් වැරදි. ඒතකොට විභාග අවසන් කරන්න ක්‍රමද අපි ගරුවන්තතුමනි. අවසන් කරනවා විභාග කරිකියුලම් එක ඒ ගුණාත්මක භාවය රඳා පවතින අතර රඳා පවත්වා ගන්නා අතරම නමුත් මේ සිද්ධ වෙච්ච දේවල් වලටත් යම්කිසි විදියකට දරුවන්ට සාධාරණයක් සිද්ධ විය යුතුයි. නිකන් වෙලාවට විභාගේ තියෙන එක විතරක් නෙවෙයි ඔවුන්ගේ මානසික සෞඛ්‍ය පිළිබඳව ඔවුන්ට විඳින්න සිද්ධ වෙච්ච පීඩනය ගැනත් හිතලා සාධාරණ තීන්දුවක් ගන්න කියන ඉල්ලීම කරමින් මම නතර වෙනවා. බොහොමත්ම ස්තුතියි. බොහොම ස්තුතියි ඔබතුමියට. හරි. දැන් මේකද කියනවා නේද මේ එක්සෑම් එක නියමිත දිනේටම තියෙන එක නෙමෙයි වැදගත්කම වෙන්නේ. ළමයි මූණ දෙන මානසික පීඩනය ගැන හිතන්න. ළමයි මූණ දෙන මේ ඉන්න පීඩනය ගැන හිතන්න. මේගොල්ලන්ගේ මේ සිලබස් කවර් කරා කියන එක නෙමෙයි වෙන්න ඕනේ. මේකට සූදානම් වෙන්න ඕනේ. ළමයි මනසෙන් සූදානම් වෙන්න ඕනේ. අපි මෙච්චර කියලා අර බොහොම බර වචන දාලා කතා කරන ඇත්ත කතාව. දැන් මේ වගේ දේවල් පාර්ලිමේන්තුව වල කලින් කතා කරලා දැන් අඩුම තරමේ මේ වගේ විභාග දෙපාර්තමේන්තුවලින් මේ වගේ අධ්‍යාපන බලධාරීන් මේ වගේ මේ මෙහෙම ප්‍රකාශ ඉදිරිපත් කරනකොට මෙහෙම නිවුස් වලට දෙනකොට අගෝස්තු 7 එක්සෑම් තියෙන මේ අගෝස්තු 7 ඉස්කෝලේ කරන්න ඉස්කෝලේ තියන්න අගෝස්තු 10 එක්සෑම් තියන්න කොයි වෙලාවක හරි සිලබස් කරලා ඉවර කරන්න වැඩි වෙලාවක් හරි දාන්න කියලා කියනකොට ඇත්තටම පොඩි ලැජ්ජාවක් තියෙනවනේ. ඒ කියන්නේ මේක ළමයි මුණ දෙන ප්‍රශ්නයක් නේ. කියන්නේ ළමයි කියලා කියන්නේ අපි හැමෝම පිළිගන්නවා ළමයි කියලා කියන්නේ අපේ රටේ සම්පතනේ. අනාගතේ ළමයි කියලා කියන්නේ. එහෙම නැත්නම් මේ ළමයි කියලා කියන්නේ මේ ඕන වෙලාවට එක වෙලාවට දේශපාලන අරමුණු වලින් පාවිච්චි කරන කොටස නෙමෙයි ළමයි කියලා කියන්නේ. අපි 18න් පස්සේ 19න් අවුරුදු 18න් පස්සේ මිනිස්සෙක් පුරවැසියෙක් වෙනවා. මේක හරි. මේ ලෙවල් එක්සෑම් එක ලියන ළමයිනුත් පුරවැසියෝ තමයි අපි ළමයි කියලා කිව්වට. ඡන්දයි දිහින් මිනිස්සු. නමුත් මේගොල්ලන්ව කවදාවත් අපි දේශපාලනයකට ගාව ගන්න නැහැ. මේගොල්ලන්ව දේශපාලන වලින් පාවිච්චි කරන්නෙත් නැහැ. අපි හැමතිස්සෙම හිතන්න ඕනේ මේ රටේ අනාගතේ බාර ගන්න ඉන්න මිනිස් ළමයි ටික මේ. මේගොල්ලෝ තමයි තව අවුරුදු 5කින් 6කින් කැම්පස් වලින් එළියට ඇවිල්ලා රටේ අනාගතේ සම්පූර්ණයෙන් ඔලු උඩට ගන්නෙ. ඒතර මේගොල්ලන් එක්කද මේ සෙල්ලම කරන්නේ. ඒතර දැන් මේ වෙනකොට දැන් මම මගේ පැත්තෙන් පෞද්ගලිකව ගත්තොත් මම සිලබස් එක ඉවරයි. මට මගේ ළමයි ටික හෙට එක්සෑම් එකට වාඩි කරවන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. මට තව පාඩම් කීපයක පාස් පේපර්ස් ටිකක් කරන්න තියෙනවා. පොඩි වැඩ ටිකක් තියෙනවා. පේපර්ස් කීපයක් ලියවන්න තියෙනවා තව. ওই ටික විතරයි කරන්න තියෙන්නේ. සමහර ගුරුවරු මේ වෙද්දි කම්බයින්ඩ් මැත්ස් වල බයොලොජි වල ඊට පස්සේ ෆිසික්ස් වල නේ ඊට පස්සේ වෙනත් සබ්ජෙක්ට් වල ආර්ට් කොමර්ස් සබ්ජෙක්ට් වල ගුරුවරු සිලබස් ඉවරයි. ඒතකොට ඒ ගුරුවරු මම දැක්ක ඉල්ලීමක් කරලා තිබා නියමිත දින විභාගේ පවත්වන්න. මොකද අපි මේකට මුලින් ඉඳන් සූදානම් වුණා ගිය අවුරුද්ද එක්සෑම් එක තියෙනවා කියලා කිව්ව නිසා අපි මේකට සූදානම් වුණා කියලා. මගේ පෞද්ගලික මතයත් ඒක. හැබැයි මේ කතා කරන්නේ සමස්තය වෙනුවෙන්. දැන් මම කියනවා කලින් අවුරුද්දේ එක්සෑම් එක තියෙනවා කියලා කිව්වනේ. ඒක නිසා එක්සෑම් එක තියමු ගැටලුවක් නැහැ කියලා කියනවා. නමුත් සමස්තයක් විදිහට බැලුවම ළමයි බහුතර පිරිසක් අසරණ වෙලා. අපි හැමතිස්සෙම නියෝජනය කරන්න ඕනේ බහුතර මතයෙන්. ඒ කියන්නේ සුළුතරයකට වාසියක් වෙලා බහුතරයකට හානියක් වෙනවා නම් ඒකෙන් අපි මොන තීරණය ගත්තත් වැඩක් නැහැ. අපි මොන විදිහට වැඩ කරත් අපි අවසානට බලන්න ඕනේ බහුතරයකට මොකද්ද වෙන්නේ කියන එක. ඒ කියන්නේ මෙතන එක එක පැති වලින් අර්ථ දක්වන්න පුළුවන්. ළමයි රිසල්ට් ආවට පස්සේ වැඩ කරන්න හිටපු ළමයි ඉන්නවා. ඒගොල්ලන්ට උමනාවක් නැහැ. අවසාන නිකන් පිස්සු කරගෙන ඉන්න. කොහොම හරි දැන් ළමයෙක් අවසාන හරි. අපි මෙහෙම තර්කයකට එමුකෝ. ළමයෙක් අවසාන ගමන් වැඩ නොකර ඉන්නවා. වැරදි. අනිවාර්යෙන්ම වැරදි. අවසාන මාස 3-4 විතර වැඩ කරන්න පටන් ගන්නවා. එයා වැඩ කරන්න පටන් ගන්නවා කියලා කියන්නේ ළමයා කෙලින් මෙතනින් එහාට මේ හොරකමක් වංචාවක් මරකමක් දූෂණයක් කරනවා නෙමෙයිනේ. ඒ ළමයා හදන්නේ වැඩ කරලා කොහොම හරි කරලා මේ තමන්ගේ රිසල්ට් එකක් දාගෙන ඒකෙන් මේ රටේ තමන් ඉගෙනගත්ත රටෙන් දුන්න අධ්‍යාපනය කෙලින් මෙතනින් මොකක් හරි රිසල්ට් එකක් දාගෙන කැම්පස් එකට ගිහලා මේකේ මොකක් හරි දෙයක් කරගන්න ජීවිතේ කොට දාන්න. ඔය වගේ දෙයකට try කරන්නේ. ඒතර එහෙම කරන්න හදනකොට ඒ ළමයෙක්ටත් ඒ වැඩ කරන්න තිබ්බ කාලෙනුත් තව මාස කිහිපයක් අයින් වෙනකොට එතන පොඩි අවුලක් තියෙනවා. ඒක නිසා මේක අධ්‍යාපන බලධාරීකින් ඉල්ලන්නේ මේක අපි බලකිරීමක්වත් අපිට ආණ්ඩු සම්බන්ධ ගැටලුවක්වත් එහෙම දෙයක් නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන පැහැදිලිවම තියෙන්නේ මේ ළමයින්ගේ අනාගතය පිළිබඳ ප්‍රශ්නයක්. මේ මාස 3ක් එකපාරටම කට් කරලා ගිය අවුරුදු නොවැම්බර් තිබ්බ එක්සෑම් එකෙන් එකපාරට මාස 3ක් කට් කරලා ඒ මාස 3 නැති කරන්න එපා කියන ඉල්ලීම තමයි කරන්න තියෙන්නේ. අවම මාස 3ක් අපිට අවශ්‍ය නැහැ. මාස රාත්වල ඉල්ලන්නේ නැහැ. මාස 2ක් අවශ්‍යත් නැහැ. මාසෙකින් මේක පොඩ්ඩක් කල් දාන එක පිළිබඳව සැලකිලිමත් වෙන්න. ගිය අවුරුද්දේ රිවිෂන් පටන් ගන්නකොට මම ළමයින්ට කිව්වා දැන් මේ පාර කාලේ අපට අඩුයි. ඒකින්ද රිවිෂන් යන ළමයි දැන් ඉඳන් යන්න. රිවිෂන් ළමයි ඇවිල්ලා දැන් ඉඳන් වැඩේ කරගන්න කියලා තමයි පටන් ගත්තේ. එතකොට ළමයින්ගේ පැත්තෙනුත් ගැටලු කීපයක් තියෙනවා. වැඩ නොකර ඉඳලා එකපාරටම අවසාන වෙලාවේදී එන එකෙත් පොඩි ගැටලුවක් තියෙනවා. නැත්තේ නෑ. මේ දෙපැත්තම වැරදි. දෙපැත්තේ වැරදි තියෙනවා. සහාර මං කලින් කිව්වා වගේ අර සිලබස් එක කලින් ඉවර කරපු ගුරුවරුන්ටත් අසාධාරණ නැතුළු නමුත් අපි හැමතිස්සෙම මං ඒ ගුරුවරුන්ගෙන් තිල්ලන්නේ මගෙත් පෞද්ගලික මතය ඕගොල්ලන්ගේ මතය හා ආසන්නයි මම මොකද ළමයින්ට මුල් කාලේ කිව්වා දැන් ඉඳන් වැඩ කරන්න නැත්තම් අවසාන කරුවෝ එක්සෑම් එක කල් දාන්න කියලා ටෙලිග්‍රෑම් ගෲප් හදාගෙන දගලන්න වෙයි කියලා මං ඒ කාලෙත් කිව්වා. නමුත් දැන් මෙතනදී අපි බලන්න ඕනේ පෞද්ගලික මතයේ පැත්තකින් ඉඳලා සමස්තය වෙනුවෙන් මතය බලන්න වෙයි. හරිද? ඒක නිසා මේ ඉල්ලීම කරන්නේ අධ්‍යාපන බලධාරීන්ගෙන් පැහැදිලිවම මේක
ගැන දෙවතාවක් ආයෙ හිතලා බලන්න. හරිද? මේක නොසලකා හරින්න එපා. මේක උද්දච්ච විදිහට කල්පනා කරන්න එපා. මේ ටියුෂන් ගුරුවරු කියනවා මේක ගැන කියනවා. සහ විශේෂයෙන්ම මේකට මං හිතනවා මේ පාසල් ගුරුවරු සහ ළමයින්ගේ දෙමාපියන්ගෙන් මීට වඩා මැදිහත් වීමක් තියෙන්න ඕන. හරිද? මොකද ළමයි සමස්තයකට මෙතන යම්කිසි අසාධාරණයක් වෙලා තියෙනකොට මාස 3ක් කල් දාගන්න මේ මාසයක්. මොකද ඒ වෙද්දි මාසයක් කල් ගියා කියලා වැඩ කරලා තියෙන ළමයින්ට කිසිම අසාධාරණයක් වෙන්නේ නැහැ. තව ටිකක් ඒගොල්ලන්ට මාසයක් වැඩ කරගන්න පුළුවන්. හරිද? ඒක නිසා මේකට මීට වඩා මැදිහත් වීමක් පාසල් ගුරුවරුන්ගෙන් සහ ළමයින්ගේ දෙමාපියන්ගෙන් වෙන්න ඕන. හරිද? ඒ මැදිහත් වීම වුණොත් මං හිතන්නේ ටියුෂන් ගුරුවරුත් ඉස්සරහට එයි. මොකද ටියුෂන් ගුරුවරුන්ට ඇත්තටම ඉස්සරහට එන්න බයක් තියෙනවා. මොකද සමාජයෙන් ඉස්සල්ලාම විවේචනය වෙන්නේ පළවෙනි ගල ගහන ටියුෂන් ගුරුවරයාට. මම නම් පෞද්ගලිකව ගත්තොත් මට ගල් ගහන ඒවට මඩ ගහන ඒවට ඒවට සාමාන්‍යයෙන් අපි සැල්ල මිනිස්සු නෙමෙයි. ඉතින් අවුරුදු ගාණක් මේක ඉඳලා මඩ කාලා ගල් පාරවල් කාලා හොඳට පුරුදු වෙච්ච ටෙම්පරාදු වෙච්ච මිනිස්සු. ඒක නිසා ඕනම දෙයක් කතා කිරීමේ සහ අදහස් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය මම දිගටම කරනවා. ඒකේ කිසිම ගැටලුවක් නැහැ. නමුත් මම හිතනවා අනෙක් ගුරුවරුත් මේක සම්බන්ධව ඉදිරිපත් වෙයි. හරිද? සහ විශේෂයෙන්ම A level එක්සෑම් එකේ ටයිම් ටේබල් එක බලුවොත් එහෙම ටයිම් ටේබල් එකත් මේ අවුරුද්ද ටිකක් වෙනස්. සාමාන්‍යයෙන් අවුරුදු වල අපි එක්සෑම් ලියන කාලේ එක්සෑම් එක පටන් ගත්තේ අගහරුවාදා. නමුත් මෑත කාලේ 2019 20 ඉඳන් එක්සෑම් එක සඳර පටන් ගත්තා. හරිද? එතකොට සයන්ස් ටයිම් ටේබල් එක ගත්තොත් ඉතාම පිරිසුදුව කම්බයින්ඩ් මැත්ස් සහ බයොලොජි වරුණා. ඊට පස්සේ ෆිසික්ස් වලට ගියා. ඊට පස්සේ කෙමිස්ට්‍රි වරුණා. ඊට පස්සේ පොදු පරීක්ෂණය සහ ජෙනරල් ඉංග්‍රීසි ඒ ටික ඉවරලා එක්සෑම් එක ඉවරනවා. එතකොට මේ පාර ෆිසික්ස් පේපර් එක හවසට දාලා තියෙනවා. ඉතින් කට්ටියගේ තරකේ ඕන වෙලාවක ලියන්න පුළුවන් වෙන්න ඕනේ කියලා හරි ගැටලුවක් නැහැ. ඒකට අපි ඕකේ වෙමුකෝ. ඊට පස්සේ කෙමිස්ට්‍රි MCQ එක ලියලා ඊට පස්සේ පොදු පරීක්ෂණ ලියලා ඉංග්‍රීසි එක ලියලා තමයි කෙමිස්ට්‍රි සෙකන්ඩ් එක ලියන්න වෙන්නේ. ඉතින් මේ වගේ අර දැන් මේ රටේ තියෙන හැම දෙයක්ම අංශක 90කින් අංශක 180කින් හරවන්න යන්න අවශ්‍ය නැහැ ඇත්ත කතාව. ඒ කියන්නේ කලින් අවුරුද්ද ටයිම් ටේබල් එක අරගෙන ඒකත් එක්ක මේ අවුරුද්ද බැලුවා නම් ඒක ප්‍රශ්නයක් නැතුව අධ්‍යාපන බලධාරීන්ට මම හිතන්නේ හදාගන්න තිබ්බා. හරි. කමන්නේ. දැන් ඒකෙත් කෙමිස්ට්‍රි එකට මැදින් අර සබ්ජෙක්ට් දෙකකට ඔය කවුන්ට්ස් කරන ළමයි, කොමර්ස් කරන ළමයි, ටෙක් කරන ළමයි, ආර්ට්ස් කරන ළමයි ඒගොල්ලොත් කියලා තිබ්බා. ඉතින් අපිත් එහෙම තමයි ලියන්නේ. අපටත් මේ මැදින් ඒවා දෙනවා. හරි ඒක ගැටලුවක් නැහැ. හරිද? ළමයි ලෑස්ති ඕන වෙලාවක ලියන්න. නමුත් ඉතින් අර පහුගිය කාල සීමාව පුරා පහුගිය අවුරුදු කීපය පුරා ළමයි පුරුදු වෙච්ච ක්‍රමයක් තිබ්බා. හරිද? විශේෂයෙන්ම තර්ඩ් ෂයි කරන ළමයින්ට ඔක් ගැටලුවක් නැහැ. යාලා ළඟ එක්සෑම් සෙන්ටර් එකක් ලැබෙන්නේ. ෆස්ට් ෂයි කරන ළමයින්ට ඉස්කෝලේ යන්න ඕනේ. ඉස්කෝලේ යනකොට යාළුවා දවස් දෙකක් පාරට එන්න වෙනවා. පොදු පරීක්ෂණේ ලියන්න එන්න වෙනවා. ජෙනරල් ඉංග්‍රීසි ලියන්න එන්න වෙනවා. ඒ දවස් දෙකක් පාරට නාස්ති කළා තමයි ඊට පස්සේ කෙමිස්ට්‍රි වලට යන්න දෙන්නේ. ඉතින් ඒකෙදි ඒගොල්ලෝ නිදහස්ට කරන විදියට කියනවා අපි දවස් දෙකක් තව හිස් දීලා තියෙනවා කියලා. ඉතින් මේ වගේ ප්‍රශ්න ඒක සාමාන්‍ය දෙයක් කියමුකෝ. ඒක ගැටලුවක් නෑ. ඒක අපි පැත්තකින් තියමු. මේ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා මෙතන. හරිද? මේ වගේ ප්‍රශ්න ඉතාම විශාල ප්‍රමාණයක් තියෙනකොට ඒකත් ටයිම් ටේබල් එකේදී අපිට ෆයිට් කරන්න ඇත්තටම අමාරුයි. මොකද හේතුව ළමයෙක්ට සබ්ජෙක්ට් එක ඕනම වෙලාවක ලියන්න පුළුවන් වෙන්න ඕනේ කියන මතයේදී එතන පොඩි අපේ පැත්තෙන් අපි ඉදිරිපත් කරන තර්කවල පොඩි අඩුපාඩුවක් මට පේනවා. නමුත් මේ එක්සෑම් එක සම්බන්ධ කතාව ගත්තොත් නම් පැහැදිලිවම මේක මේ මට පෞද්ගලිකව කතා කරලා මට පෞද්ගලිකව වාසියක් ගන්න කිසිම දෙයක් නැහැ. මම මේක ගැන මෙච්චර කාලයක් කතා නොකර ඉතින් මම දැක්ක ළමයි සැන්තන් වල මම මෙන්ෂන් කරලත් මේක ගැන අහලා තිබ්බා. ඇයි මේක ගැන කතා කරන්නේ නැත්නම් අනිත් දේවල් හැමදේම ගැන කතා කරනවා. ඇයි මේක ගැන කතා කරන්නේ නැත්තේ කියලා. මේක ගැන කතා කරන් චුට්ටක් කල් ගත්තේ සිලබස් එක ඉවරනකම්. හරිද? මොකද ඒතකොට මගේ පැත්තෙන් මම 100% චෝදනාවලින් නිදහස්. මේ ඉල්ලීම කරන්නේ පුළුවන් නම් රටේ අනාගතයත් එක්ක මේ ගනුදෙනුව කරන්න කලින් මේක කරන්න හොඳ සෙල්ලමක් නෙමෙයි. කරන්න කලින් චුට්ටක් හිතලා බලන්න. හරි. එහෙනම් බොහොම ස්තුතියි.